Yes, we went on a vacation ගොඩ කාලෙකට පස්සේ. කැන්ඩි කිව්වහම එනේ vibe එක feel වෙන unique experience එකක් හම්බෙන තැනක් තමයි Jetwin Candy Gallery. And this is how they welcomed us. අපේ අම්මිගේ මගේ දෙන්නගේම බර්ත්ඩේස් තියෙන මැයි මාසනේ. ඉතින් මේක අපේ අපච්චිගෙන් අපිට හම්බෙන පුංචි gift එකක්. Plus he works for Jetwin as well. So this is mostly free. අපි චෙකින් උනේ මැයි 22. ඇත්තටම අපි හැමෝටම හොඳට රිලැක්ස් වෙන්න තමයි ඕන්ලා තිබුණේ. බිසි ලයිෆ් එකක් ගත කරන නිසා අම්මි අප්පච්චි අපි හැමෝම රූම් එකට යද්දිම මෙන්න මේ විදිහේ ලස්සන සර්ප්‍රයිස් එකක් අම්මිටයි මටයි රෙඩි කරලා තිබුණා. උදය අංකල් and his team. ඉතින් මේ වෙලාවේ thank you කියන ඔයාලා හැමෝටම මේ effort එකට. That's actually so sweet. මේක arrange කරලා තිබුණේ අම්මිලාගේ රූම් එකේ. අපි ආපු ගමන්ම කරේ කේක් එක කපලා සෙලිබ්‍රේට් කරලා පොඩ්ඩක් එන්ජොයි කරන එක. බලන්නකෝ අපේ අම්මගේ තරුණ පාට ලුක් එක. වයස කියන්න බෑ. ඒ තරම් තරුණ පාටයි. මම ඉපදෙන්න ඩේට් එක දීලා තියෙන්නේ මැයි 15 අම්මගේ බර්ත්ඩේ එක දවසේ. හැබැයි මම මැයි 12 කලින් ඉපදිලා තියෙනවා. ඒක කොච්චර රහද කිව්වොත් මට මැනේජර්ට අමතක වුණා. මම කපාගත්ත කෑල්ල මම්ම කන්න පටන් ගත්තා අනිත් අයට සර්ව් කරන්න කලින්. yes, එහෙම තමයි අපි ආවසරු ගත කරේ. එන්න රූම්ස් බලන්න යන්න. රූම් ටූ එක ෆස්ට් එකේ කරන්න හම්බුන්නේ නැහැ, but still මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් දෙකක් ගත්තා. happy birthday කියලා අම්මිටයි මටයි දෙන්නටම අපි දෙන්නගේ රූම්ස් වල මේ විදිහට එයාලා ඩෙකොරේට් කරලා තිබුණා. thank you for that as well. රාට නම් වෙනමම vibe එකක් තියෙන ළමයි ඈතින් පිටිත් යනවා ඇහෙනවා අර කුරුල්ලෝ කෑ ගහනවා නිස්කලංක පරිසරයක්. ඇත්තටම මාරම රිලැක්සින් මේ පරිසරයම. බෑග්ස් ටික තිබ්බා, කේක් කැපුවා, පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරා. and now අපි යනවා pool. It's 7 pm and අපි pool යන්නේ. vlog කරන්න ඕමනාව තිබුණත් ෆෝන් එක අයින් කරලා experience කරන එක prioritize කරා. ඒ නිසා ගොඩාක් clips ගත්තේ නැහැ. හැබැයි ඉතින් අපේ නංගිත් එක්ක අපිට හොඳ experience මේ vacation එකේදී හම්බුණා. කමක් නැහැ. ඉතින් තාම ගෙදර චූටි දුව නිසා සමාව දෙන්න පුළුවන්. ඩිනර් ගන්න යන්නේ. මහන්සි වෙලා හිටිය හින්දා හොඳ ඩිනර් එකක් එක්ස්පෙක්ට් කරන් හිටියේ. fresh bread with beetroot paste එකක් and garlic paste එකකුත් තිබ්බා. appetizer විදිහට මම order කළේ baby octopus salad එකක්. අනේ හැම කෑම එකටම ලස්සන දිග නම් තිබ්බ මට දැන් ඒව මතක නැහැ. අපේ අප්පච්චිට seafood allergic ඒ නිසා එයාලා තුන්දෙනාම වෙන varieties වල salads තමයි order කරේ. and මගේ soup එකත් seafood prawn soup එකක් මේක spicy prawn soup as I can remember. main course එක එන්නත් කලින් අපි හැමෝගෙම බඩවල් පිරලා තිබ්බේ. අම්මා අප්පච්චි නංගි තුන්දෙනාම chicken wrap තමයි order කළේ. හැබැයි මට නිකන් menu එකේ ඔක්කොම try කරන්න වගේ උමනාවක් තිබ්බ හින්දා මම rice දැම්මා. මේක දැකලා මගේ බඩගින දැන් ආයෙ වැඩුණා. මම මේ උදේම voice කරද්දි මේ වීඩියෝ එක. මම නිකන් බාගෙට මැරිලා වගේ look එකක් තියෙන්නේ. මම හොඳටම නිදිමතේ ඉන්නේ. මම අර vlog කරන්න උමනාවට vlog කරාට ඇත්තටම මට බාගෙට නිින්ද යනවා මෙතනදී. and the dessert. ඇත්තටම මගේ dessert choice එක ගැන සතුටු වෙනවා. මේකේ නම මට මතක නෑ. ඒක හරිය අමුතු නමක් තිබ්බේ pronounce කරගන්න අමාරු. but it had passion and something crunchy. dessert එකේ රහට මට තිබ්බ නිදිමතත් කියා. ඒ තරම් ඒක ඇත්තටම රහයි. මට තිබුණේ අර හැම දෙයක්ම try කරන ඕමනාව. අම්මයි අප්පච්චි නංගි තුන්දෙනාම food platters අරගෙන ඉතින් එයාලගේ සාමාන්‍ය dessert එක ගත්තා. passion. great bountiful. මම vlog කරනවා කියලා දන්නේ හින්දා අපේ අම්මා අප්පච්චි හෙන සීඩුවෙන් ඉන්නවා. so that's it for the first day. Let's see you tomorrow. කලින් දවසේ නිදාගත්තේ ටිකක් රෑ වුණත් මම උදේම නැගිට්ටා. මොකද අනිත් අය හැරෙන්න කලින් මට ටිකක් me time ගත කරන්න උවමනාව තිබුණා. මට එක craving එකත් satisfy කරගන්න පුළුවන් වුණා. නිස්කලංක පරිසරයක අර හැම තැනම බලද්දි කොළ පාට පේන තැනක ඉඳන් උදේ වරුවක් ගත කරන්න හම්බෙච්ච එක තනියම. I really enjoyed it. ටික වෙලාවකට පස්සේ අපේ කාලා බෝම්බෙත් ඇහැරුණා. ඒත් එක්ක එකතු වෙලා රණ්ඩුත් වෙලා කොෆි එකක් හදාගත්තා. අපි අම්මට අප්පච්චිට කතා කරන්න ගියේ නැහැ උදේ පාන්දරම. එයාලට හොඳට නිදා ගන්න දුන්නා. මොකද එයාලත් ගොඩ කාලයකට පස්සේ මෙහෙම රිලැක්ස් වෙලා ඉන්නේ. බොරු කියන්න ඕනේ මම මේ රහයි වගේ පේනකොට මං හදාගත්ත එක එච්චර රහ නැහැ. ගියා බයිසිකල් පදින්න දැන් නම් හරියම සාමකාමී. Finally it's peaceful.
නංගි උදේ පාන්දරම බයිසිකල් පදින්න ගිහින් හින්දා මට ආයෙත් මී ටයිම් එකක් හම්බුණා. රූම් එකට ආපු ගමන් තිබුණු කල්ප්ලෙට් එක රූම් ටූර් එකක් රෙකෝඩ් කරන්න බැරි වුණා. So let's see. දැන් හැදිලා තියෙන හොඳටම රූම් එක. tada. ඔයත් හොඳට රිලැක්ස් වෙන්න කැන්ඩි වලින් හොටෙල් එකක් හොයනවා නම් definitely කැන්ඩි ගැලරි කියන්නේ හොඳ choice එකක්. මට රිවිව් කරන්න කුකීස් වගේ එකක් හම්බෙලා තිබුණා කැෆේ ඇට් ආකේඩ් එකකින්. වොෂ් දැම්මට පස්සේ තමයි දැක්කේ අපේ බ්‍රෙක්ෆාස්ට් ගන්න තැන ලස්සනට රෙඩි වෙමින් තිබුණා. ටක් ගාලා බලාගමු අම්මිලාගේ රූම් එකත් මම ඒක එහෙම මෙහෙම රෙකෝඩ් කරේ but I just wanted to show you. Trying my best to vlog better. තාම ඉගෙන ගන්නවා. මෙතන හොඳ view එකක් තියෙනවා. and එතනින් එළියට ගියාම again going down. full breakfast. කාපු ගමන් කෑම ටික ජීර්ණය වෙන්නත් කලින් අපේ නංගිට ඊළඟට ඕන්ලා තිබුණේ ආපහු පූල් එකට පයින්න. ඉතින් අපි දෙන්න ලන්ච් එක වෙනකම්ම පූල් එකේ ඉඳලා බඩු ටිකක් පැක් කරගෙන කෙලින්ම යන්නේ ලන්ච් එකට. අපි පුංචි බෝම්බේ ආව ෆ්ලෙක්ස් කරන අවස්ථාවක් තමයි මේ. අපි ලන්ච් එකට නම් ඇපටයිසර් එහෙම ඕඩර් කරෙත් නැහැ. අපි කෙලින්ම මේන් කෝස් එකටම ගියා ශ්‍රී ලංකන් මීල් එකක්. රූපේ දැක්කම රා හිතා ගන්න පුළුවන්. කාපු බීපුවා hina වෙච්ච හැම දෙයක්ම vlog නොකරට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ උදේ අංකල් ඒ වගේම අපි ආපු වෙලාවේ නම් අපි යනකම් අපිට හොඳටම සර්විස් එක දුන්න සෙව්මිනියක් කිව thank you so much for that love arrival වගේම departure ritual එකකුත් තිබුණා. So that's it. Bye.